මේ තියෙන්නේ මට මේ මාසේ YouTube එකෙන් හම්බුන ඉන්කම් එක. මෙතන මට $142ක ඉන්කම්යක් YouTube එකෙන් හම්බ වෙලා තියෙනවා මේ මාසෙට. ඒ කියන්නේ රුපියල් 45000ක වගේ මුදලක් මට YouTube එකෙන් හම්බ වෙලා තියෙනවා. hey WhatsApp මොකද වෙන්නේ ඉතින් අද මම වෙනස් වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. පොඩ්ඩක් YouTube එක ගැන පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න කියලා හිතුවා. මොකද මේ මම ඉන්කම් එකක් ගන්නවා මාසෙකට YouTube එකෙන්. ඒකින්ද ඔයාලටත් පොඩ්ඩක් ඉන්කම් එකක් අමතර ආදායම ලබා ගන්න කැමති නම් ඉතින් මේ වීඩියෝ ඉවර වෙනකම් බලන්න කොහොමද කරන්නේ කියලා මම පොඩ්ඩක් කියලා දෙන්න. මේ තියෙන්නේ guys මගේ YouTube channel එක. ඉතින් ඔයාලට බැලුවොත් මෙතන වීඩියෝස් වලට ගිහිල්ලා මම දාලා තියෙනවා මාසයක් ඇතුළත වීඩියෝ 3යි. මේ වෙන මාසයක දාපු වීඩියෝ මේ මාසෙට වීඩියෝ 3යි දාලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ 3ෙන් මට මේ මාසේ හම්බ වෙලා තියෙනවා $142ක මුදලක්. ඉතින් හැම මාසෙම වගේ මම සාමාන්‍යයෙන් වීඩියෝ දාන්නේ මාසෙකට වීඩියෝ 4ක් වගේ. එක සතියකට එක වීඩියෝ එකක් වෙන්න මාසෙකට වීඩියෝ 4ක් වෙන්න වගේ දානවා. සමහර මාසවලට නම් වීඩියෝ කරගන්න ටයිම් එකක් නැති වුණාම මට වීඩියෝ දාන්න වෙන්නේ නැහැ. කොහොම වුණත් මේ මම ජපානයට ආවේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට. ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඇවිල්ලා මම මෙහි ඉගෙන ගන්නවා. ඊට පස්සේ පාර්ට් ටයිම් ජොබ් කරනවා. ඊට අමතරව තමයි මම YouTube channel එක කරන්නේ. මට YouTube channel එකෙන් හම්බ වෙන ඉන්කම් එකත් මට මෙහි ජීවත් වෙද්දි මට ඒකත් වටිනවා ඇත්තටම කිව්වොත්. මොකද මේ $150ක් සාමාන්‍ය මාසයකට එනවා කියන්නේ රුපියල් 50000ක් වගේ හම්බ වෙනවනේ. ඒ මුදලත් ඉතින් සාමාන්‍ය ලංකාවේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ මාසික පඩිය තමයි රුපියල් 50000ක් වගේ කියන්නේ. ඉතින් ඒ වගේ මාසික පඩියක් මට අමතරව YouTube එක හරහා එනවා කියන්නේ මට ඇත්තටම ඒක වටිනවා. ඉතින් ඒක නිසා තමයි මම ඔයාලට කියලා දෙන්න පොඩ්ඩක් හැදුවේ YouTube එක කරන්න කැමති අයට විතරක් කොහොමද පොඩ්ඩක් ඒ කියන්නේ ලෙවල් අප් වෙන්නේ YouTube එක ඇතුළත. මම දැන් ඔයාලට කියන්නම් ඔයා දැන් කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරලා YouTube පටන් ගන්න ඉන්න කෙනෙක් නම් මම YouTube කරන කෙනෙක් විදියට ඔයාලට දෙන්න පුළුවන් හොඳම ඇඩ්වයිස් එක තමයි මෙන්න මේක. මේ ඔයා YouTube පටන් ගන්නවා නම් ඔයාට උපතින්ම ආපු ඔය හැකියාවක් නැත්තම් ඒ කියන්නේ සීන්දු කියන්න වගේ හැකියාව උපතින්ම ආපු හැකියාවක් නැත්තම් අර කට්ටිය කියන මෙන්න මේ කතාව විශ්වාස කරන්න එපා. ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන් වීඩියෝ කරලා දැම්මත් YouTube එකේ වෛරල් වෙන්න පුළුවන් කියලා ඒ කතාව නම් විශ්වාස කරන්න එපා. ඒක ඇත්තටම වෙන්නේ නැති වැඩ. මේ මොකද මම මේ channel එක හදලා තියෙන්නේ 2022 ඉඳලා. එතකොට මම 2022 ඉඳලා වීඩියෝ දාව එක විදිහේ. තාම මම මේ channel එකෙන් private වීඩියෝ ඒ ටික දාලා තියෙනවා. මොකද මම අතේ තියෙන ෆෝන් එකෙන් කරපු vlogs වගේක් තියෙන ඒවල. ඉතින් සාර්ථක වෙන්න බෑ ඇත්තටම අතේ තියෙන ෆෝන් එක. අතේ තියෙන හොඳ ෆෝන් එකක් නෙවෙයි නම් ඔය කට්ටිය කිව්වට අතේ තියෙන ෆෝන් එක ඔයාලට වෛරල් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම වෛරල් වෙන්න බෑ. මොකද මේ YouTube එක TikTok Facebook platform දෙක වෙනයි. YouTube එක වෙනයි. ඉතින් YouTube එකට ඒ තියරිය ගැලපෙන්නේ නැහැ කියලා මතේ තමයි මං ඉන්නේ. මොකද YouTube එකේ වීඩියෝ බලන්නේ කෙනෙක් වීඩියෝ ක්වොලිටි එකක් තියෙනනම් එයාට ඉන්ට්‍රස්ට් එකක් ඒ වීඩියෝේ තියෙන්න ඕනේ ඒ වීඩියෝ එක බලන්න. නැත්තම් ඔයා බලන පළවෙනි වීඩියෝ බලාවි views ඒවි. ඊට පස්සේ දාන වීඩියෝ වලට views එන්නේ නැති වෙයි. මොකද ඔයාගේ වීඩියෝ වල ක්වොලිටි එකක් එහෙම මුකුත් නැති නිසා. අනිවාර්යෙන් ඔයා කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරනවා නම් මුලින්ම හොඳ කැමරාවක් ගන්න. කැමරා ක්වොලිටිය තියෙන හොඳ නෝමල් බජට් වලට තියෙනම කැමරා ගන්න. ඒ වගේ කැමරාවක් ගන්න මුලින්ම. ඉතින් මම යූස් කරන්නේ මෙන්න මේ Insta360S Pro කියන කැම් එක යූස් කරනවා. ඔය vlog කරන අතරතුර wide angle shot එහෙම ගන්න. මම මෙන්න මේ GoPro එක වගේ කැම් එක යූස් කරනවා. මේ ඊට පස්සේ මම වැඩිපුරම යූස් වෙන්නේ මගේ ෆෝන් එක. ඉතින් ෆෝන් එක iPhone 16 Pro Max එකක් තමයි තියෙන්නේ. ඇත්තටම ඒක ගත්තොත් නම් වීඩියෝ ක්වොලිටිය ආයි next level. ඉතින් වෙන ෆෝන් එකකට වැඩිය මම රෙකමන්ඩ් කරනවා ඔයාලත් බ්ලොග් කරන්න ඉන්නවනම් ඩේ බ්ලොග් කරවා වගේ නෝමලි සිනමැටික් බ්ලොග් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් iPhone එකකට යන එක හොඳයි. කන්ටෙන්ට් ක්‍රියේට් කරද්දි මේ ඇත්තටම iPhone එකකින් වීඩියෝ ගද්දි ඒක අපිට ලේසි වගේම මේ මාරම ක්වොලිටි එකට අපිට වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. YouTube කරගෙන යද්දි ඔයාට හම්බ වෙන තව ලොකු chance එකක් තමයි ප්‍රොමෝෂන් කරන්න පුළුවන්. ඉතින් මටත් එක ජාතියේ ප්‍රමෝෂන් වෙනවා. මම තාම ප්‍රමෝෂන් නම් කරන්න ගත්තේ නැහැ. මොකද මම කරන්නේ නැහැ. එක ස්කෑම් ප්‍රමෝෂන් තමයි මට දැනට ඇවිත් තියෙන්නේ. ඉතින් මම ඒක නිසා කරන්නේ නැහැ. මේ එක අර සූදු වගේ ගේම් වලට
ඔට්ටු අල්ලන වගේ ප්‍රමෝෂන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං ප්‍රමෝෂන් කරන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් ඕනනම් ඔයාගේ කැමැත්ත අනුව ඔයා ප්‍රමෝෂන් කරනවා නම් ඔයාට ඒ ප්‍රමෝෂන් බාර අරගෙන ඔයාට ප්‍රමෝෂන් කරන්න පුළුවන්. ඔයාට එක වීඩියෝ එකකට $100 $200 අතර ප්‍රමාණයක් ඒ කට්ටිය ගෙවන්න බලාගෙන ඉන්නවා. ඉතින් ප්‍රමෝෂන් කරන එක තීරණය වෙන්නේ ඔයාගේ කැමැත්ත අනුව. කොහොම වුණත් මම නම් ප්‍රමෝෂන් කරන්නේ නැහැ. I cannot recommend something like that for my audience. මගේ YouTube වීඩියෝ බලන ගොඩක් අය තව අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද මම වීඩියෝ එඩිට් කරන්නේ කියලා. ඉතින් මගේ වීඩියෝ මමම තමයි එඩිට් කරන්නේ මට ඕන විදියට. ඉතින් කොහොම හරි මම මේකට InShot සහ CapCut කියන app එක use කරනවා වීඩියෝ එඩිටින් වලට. කොහොම හරි CapCut කියන app එකේ නම් මම pro version එක buy කරලා තමයි use කරන්නේ. මොකද CapCut එකේ ගොඩක් features දැන් මේ normal CapCut app එකේ නැහැ. ඇත්තම කිව්වොත් මේ ඒකට pro version එක buy කරන්න ඕන ගොඩක් features unlock කරගන්න අපිට. ඒක හින්දා මම ඒක මාසෙකට $8ක් වගේ මම හිතන්නේ කැපෙනවා මේ CapCut pro version එකට. ඒක buy කරලා app එක තියෙනවා. ඉතින් ඒ app දෙකෙන් තමයි මම YouTube වීඩියෝ edit කරන්නේ. ඊට පස්සේ තව දෙයක් තමයි මගේ YouTube වීඩියෝ thumbnail හදන්නේ කවුද කියලා. ඉතින් මම නෙවෙයි ඇත්තම කිව්වොත් YouTube තියෙන thumbnail එක හදන්නේ. ඒක graphic designer කෙනෙක් තමයි මට thumbnail එක හදලා දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් එයාවත් ඕන contact කරගන්න. මම පළවෙනි description එකේ link එක දාලා තියනවා. link එක නෙවෙයි contact number එක. ඔන්න ඔය දේවල් ටික තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඉතින් ඔයා YouTube කරන්න පටන් ගන්න කෙනෙක් නම් ඉතින් ඔයාට මෙන්න මේ විදිය මම ඔය කිව්ව පොඩි tips ටික අනුගමනය කරලා ඔයාගේ YouTube journey එකක් success වෙන්න කියලා මම wish කරනවා. එහෙනම් guys අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු guys. See you.